ඒ කියන්නේ මේක ඔක්කොම ගේම් ප්ලෑන් එක සෙට් අප් කරලා නාමල්ගේ අනාගතයට හානියක් නොවන විදිහට නාමල්ගේ රනිල්ට මේ දරුවෙක් පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක් නැති නිසා මේක ලස්සනට ගේම් ප්ලෑන් එක සෙට් අප් කළා. සජිත් එනකොට රනිල්ට ඔක්කොම ප්ලෑන් එක හදලා දීලා ඉවරයි. දැන් සමතිත ඔබේ ප්‍රශ්නය තුලින් උත්තරේ තියෙනවානේ. පරක්කු වෙලා කියලා තියෙනවානේ. ඉතින් රටක අස්තදේශ ඉන්න අගමැතිවරයා සහ ආණ්ඩුව ඉවත් වුණාම තව කෙනෙක් පොරොන්දම් බල්ල එනකන් ඉන්න වෙලා නැහැ. මොකද ඒක හමු සිදුවීමක්. ඒක දේශපාලන ඉතිහාසයේ වෙච්ච කාරණයක් නෙවෙයි. මේ රටේම තියෙන මතය තමයි රාජපක්ෂලාගේ එකම සිහින කුමාරයා. එහෙම නැත්නම් ඔටුන්න පරන්දන්න මහින්ද රාජපක්ෂට තියෙන එකම අවශ්‍යතාවය තමයි නාමල්. ඔය කවුරුහවත් නාමල්ගේ අනාගත සිහිනය සැබෑ කරන්න තමයි තාත්තා තීරණ ගන්න. ඒ නිසා රට වෙනුවෙන් නෙමෙයි රනිල්ව තේරුවේ පවුලේ ආරක්ෂාවට නඩු ටික බේර ගන්න, බැලන්ස් කරගන්න, හිරේ යන්න නැතුව ප්ලෑන් කරගන්න. ඕකට තමයි රනිල් ගෙනාවේ මේ රනිල් අංකල් සහ නාමල් පුතාගේ සම්බන්ධය හැදි කළේ. පැහැදිලිවම රටේ දේශපාලනය කරනවා නම් ඕනෑම කෙනෙක් මම වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්මයා වෙන්න පුළුවන් අනුර කුමාර දිසානායක මහත්මයා වෙන්න පුළුවන් මේ ඕනෑම කෙනෙක් තමන්ගේ දේශපාලන පදනම ගොඩනගා ගන්න ඕනේ. වැල් පාලමෙන් වඩාගෙන ගිහිල්ලා තියන්න බෑ. සාහිතින් ඔය අපිට නඩු දාපු තරමක් දැන් මේ රනිල් වික්‍රමසිංහ ඒ වැල් පාලමෙන් වඩාගෙන ගිය දරුවෝ ඔබ නෙමෙයිද? එතුමාගෙන් තමයි අහන්න අරන් ගිහලා ටයිටනික් නැවට ගොඩ කළේ ඒ ඔබ නෙමෙයිද? දැන් අත්‍තරම ටයිටනික් නැවට ගොඩ වෙලාද? දන්නේ එතුමා කියන විදියට රටේ ජනතාව කියනවා අනේ අපි වණන් වඩන් ගියේ නෑ එතුමා. වඩන් යන්නේ නැත්තේ නාමල්ව තමයි. ගොඩ කරන්නේ නැත්තේ නාමල්ව. අපි නම් තාම වැල් පාලමේ අපේ ඇට සැකිලි ටික විතරයි තියෙන්නේ කියලා. අපි වැල් පාලමේ පහළට තමයි දාන්නේ. මේ නාමල්ව තමයි අරන් යන්නේ ගොඩ කරන්නේ නැත්තේ කියන එක. මමතේ ජනතාව ඉන්න මතේ ඉන්නවා. පැහැදිලිව. ඔබත් ඉන්නවා. ඒවත් ඉන්නවා කියන්නේ අපි කියන කතාව හරි කියන එක. අරගලයේ කුමන්ත්‍රණයක් විදියට ඔබ දකින්නවද? අරගලයේ යම් කුමන්ත්‍රණයක් තියෙනවා. ඔබේ පියා 2015 දී කිව්වේ 2015 පරාජයට හේතුව ඉන්දියාව කියන එක. එතකොට 2019 විමල් කියන්නේ ඇමරිකාව කියන එක. සමාන නෙමෙයි සමාන වෙන 2022 මේ අරගලය ඇමරිකාව තමයි ඒක පිටුපස්සේ හිටිය කියන එක. අද ඔබ මොකද්ද කියන්නේ? මම දකින්නේ සමහරවිට ඔය වඩා වෙනස්. මොකද ඔය රෙජිම් චේන්ජ් කියන සංකල්පය 2010 9 10 යුද්ධය අවසන් වීමත් එක්ක ආපු එකක්. අපි ලංකාවේ බොහෝ අය හිතුවා මේ රෙජිම් චේන්ජ් කියන්නේ මහින්දායින් කළ සිරිසේන කියන එක. කියනනම් දැන් රෙජිම් එක චේන්ජ් කියලා නෑ. මේ ලෝකේ රෙජිම් චේන්ජ් එක යන්නේ අයිඩියොලොජිකල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක. නැත්නම් සංකල්පමීය වශයෙන් වෙනසකට. සංස්කෘතියට ගහනවා එක පැත්තකින්, සදාචාරයට ගහනවා, ආගමට ගහනවා, සමාජීය පැවැත්මට ගහනවා, එස්ටැබ්ලිෂ්මන්ට් එකට ගහනවා. ඒක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාද වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්, සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. අද මොකද උනේ අරගලේ අවසාන ප්‍රතිඵලයට? අවසාන ප්‍රතිඵලයේ දේශපාලනික වශයෙන් විකෘති වුණා. මැතිවරණ සිටියම හැකුළුණා. සිවිල් සංවිධානත් ජෝක්‍යයක් බවට පත් වුණා. විහිළුවක් බවට පත් වුණා. ඉතින් ඒක තමයි ඇක්චුවල් නැත්නම් හරි රෙජිම් චේන්ජ් එක අවුරුදු ගාණක් තිස්සේ ආපු වැඩ පිළිවෙල. රනිල් ජනාධිපති වුණා. චේන්ජ් එක 2015 ඔබේ පියා කිව්වා පැහැදිලි වේ චේන්ජ් එක පිටිපස්සේ හිටියේ ඉන්දියාව කියන එක. ඒ හරි ඒක ඔබ තාත්තගේ මතේ පැහැදිලි කරන්නේ නෑනේ. ඒ වෙලාවේ තිබිච්ච සමහර ඉන්ෆර්මේෂන් නැත්නම් සමහර දත්ත මත තමයි ඒක කිව්වේ. ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරා. හරි තාත්තේ කතාව. ඔබ ඒක ඉවත් කරගන්නේ නෑනේ. හරි 2019 සමාවෙන්න 20 22 වෙනකොට ගෝඨාභය මේ පන්නන මෙහෙයුම ඇමරිකාව හිටියා. ඒක ඔබ වැහැර කරන්නේත් නෑනේ. යම් කිසි හස්තයක් ඇමරිකන් තානාපති කාර්යාලයයි මුණ ගැහෙන්නත් උන්නා. අරගල හිටපයි මුණ ගැහුණා. ඒ මතේ උපකල්පනය ගොඩනගෙන තියෙනවා. ඒක ඇමරිකන් තානාපතිනිය මේකට සම්බන්ධ වෙලා සිටියායි කියන කාරණාව. මගේ ගාව සාකි නෑ. හරි හැබැයි ඒකත් කියන්න බෑ. ඔය අරගල හිටපු හැම කෙනාම එතුමිය හම්බුණා. හැම කෙනාම කියන කවුද? දැන් ඔය අරගල භූමියේ ඉඳලා අරගල කරපු සිවිල් සංවිධාන කියන අය ක්‍රියාකාරීන් කියන අය ඒ තානාපති හම්බුණා. එතකොට දැන් මේ ආරක්ෂක දැල ආරක්ෂක ලේකම් වෙන රනිල් වික්‍රමසිංහ පත් කරපු කෙනෙක් නෙමෙයිනේ හිටියේ. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා මේ ශවේන්ද්‍ර සිල්වා පත් කරේ මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයිනේ. නාවික යුද ගුවන් හමුදාපතිවරු පත් කරේ රනිල් වික්‍රමසිංහ පත් කරපු අය නෙමෙයිනේ හිටියේ. ඔක්කොම ගෝඨාභයගේ සෙට් එකනේ හිටියේ. ඔක්කොම මේ පොලිස්පතිය ඇතුළු සියලු දෙනා අසාර්ථක වෙන්නට මොකද්ද හේතුව? බුද්ධිආංශ ප්‍රධානියා සලේ පත් කළේ රනිල් වික්‍රමසිංහ නෙමෙයිනේ. පත් කළේ ගෝඨාභය රාජපක්ෂනේ. ඒතකොට ඒකත් ඇමරිකන් කුමන්ත්‍රණය. අරගලයට ඕන උනේ රට අස්ථාවර කරන්න. අරගලයේ ඔය ආකාරයටම වට්ටලා ඔය විදියටම චෝදනා නගලා තමන් අරගලයේ විසින් ටේක් ඕවර් කරපු රටවල් තියෙනවා. අවුරුදු දෙකකට පස්සේ මට ඉතාලම කෙටි උත්තරයක් විරාමයට පෙර. අවුරුදු දෙකකට පස්සේ ශේෂපත්‍රය බෙදලා බැලුවොත් ඔබේ විග්‍රහයට අනුව ඔබේ පක්ෂයේ තීරුවේ රනිල්ව අපි නෙමෙයිනේ. අපේ ඡන්දෙන් ආපු කෙනෙක් නෙමෙයිනේ රනිල් වික්‍රමසිංහ. ෆේල්ද පාස්ද? යම් තාක් දුරට පාස් සමහර ඒවා අපි කරගෙන ප්‍රතිශතයක් විදිහට කියන දල වශයෙන් ප්‍රතිශතයක් විදිහට මම කියන්නේ 50 50 ෆේල් 50 පාස්. ඒක රනිල් 50යි 50යි 50ට 50 දෙන්නේ. මේ 50ක් ෆේල් 50ක් සාර්ථකයි පාස්. හරි. බාගෙට 2015 ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයෙන් පස්සේ ගෞරවාන්විත දේශපාලන සමුගැනීමක් කළා නම් වඩා සුදුසුය කියන කාරණාව ආපහු නුගේගොඩ ආනන්ද සමරකෝන් එකෙන් හරි එහෙම නැත්නම් වීරකැටිය තංගල කාල්ට නිවසේ බාල්කේලිලා හරි නැවත දේශපාලනයට එන්නේ නැතුව එදා ඒ ගෞරවාන්විත සමුගැනීමක් කරා නම් මිනිස්සු දේවත්වයෙන් ඔහු ප්‍රවුදන් ඉඳ තිබුණායි කියන එක. දැන් මේ ඒ නම අරගෙන රට වටා තාම වෙන්දේසි කරමින් යන්නේ මහින්ද රාජපක්ෂගේ නම කියලා. ඔබ පුතා විදියට මොකද්ද කියන්නේ මේ ගැන? මම හිතන්නේ පුතෙක් විදියට ඔව්. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වෙනි වතාවත් ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බා කියන මතේ මම එදත් හිටියා. ඔබ ඉන්නෝ? මම එදත් හිටියා. අද නෙවෙයි. මම එදත් එතුමාට ඒක එතුමාට සහ පවුලට ප්‍රකාශ කරා. පෙරාතුව කිටි උත්තරයක් දීලා ඉන්න. ඔබට තිබුණා මිලියන 6.9ක ඡන්ද බේස් එකක්. ආසන වශයෙන් ආසන 145ක්. දැන් මේ ප්‍රමාණය කීයකට ඇවිල්ලාද? මම හිතන්නේ චම්දිත ඒක අපිට එහෙම
සංඛ්‍යාත්මක වශයෙන් කියන මතකයි මහින්ද මහත්තයා මරු වැඩ කරා. පාර්ලිමේන්තුවේ ජනාධිපති ඡන්දේ තෝරන එක තිබ්බේ. මහින්ද රාජපක්ෂලා පැත්තෙන් දැම්ම රනිල් වික්‍රමසිංහ. සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දැම්ම ඩලස් සලහප්පෙමු. එනගම මහින්ද මහත්තයා ගන්න මාධ්‍යවේදියෙක් මොකද උනේ කියලා. නෑ අපේ මිනිස්සු පෙරදුනානේ ඩලස්. ඒ කියන්නේ ඡන්දේ දුන්නේ කාටද කියලා දන්නේ. එක ඡන්දයක් ප්‍රතික්ෂේප වුණා. සුවර් මහින්ද මහත්තයාගේ ඡන්දය. ඔබේ දේශපාලන නිජබිම හම්බන්තොට සූර්යවැදි අනුර කුමාර දිසානායක ඔය කතාව කියන්නේ ෂුවර් එකට ඒ රිජෙක්ට් වෙච්ච ඡන්දය ඔබේ පියාගේ කියලා යහෝ කියන්නේ. මම කවුන්ට් කරන තැන හිටියේ නෑ. මම කවුන්ට් කරන තැන හිටියේ නෑ නෑ ඔහුත් ඉඳලා නෑ. නෑ එතුමා දැක්කා වගේ නේ ඔව්, ඒක කියලා. තමයි. ලැම්බෝගිනි 18ක් බෑව එකපාරක්. ඒක තහවුරු වෙන ඔබතුමා කියපු කාරණා. ඔබේ කතාවත් එක්ක තහවුරු වෙනවා එක ළඟ. නෑ කිසිම තහවුරු වීමක් නෑ. මම කියන්නේ අපි පක්ෂයක් විතර ගත්ත තීන්දුව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියා. මාධ්‍යවේදීන් ඒ වෙලාව ප්‍රශ්නෙට තුම උත්තරයක් දුන්නා. ඒක එච්චරයි. මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ යහපාලන කාලේ මැයි දිනයක මගේ මතක විදියට ඔබ තාරුණ්‍යයට හෙටක් ටී-ෂර්ට් එකක් ඇඳගෙන මගේ මතකේ තියෙන ඔබ ඩාන්ස් කරන් එනවා. මේකද යහපාලනේ ගොන් රනිල්ගේ පාලනේ සත් දවසින් වෙනසේවා ගොන් රනිල්ගේ පාලනේ. ඔබ අප්පුඩි ගගහ බිම ඩාන්ස් කරනවා. මේ පාරේ. ඒ එන ඒ පාගමනක් දෙක. ඔව් හරි. එතකොට මේ බොහොම ප්‍රසිද්ධයි. ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. ඒ කිව්ව පවිත්‍රා වන්නිආරච්චි ඒ කැබිනට් එකේ මහ බැංකු බැඳුම් කර හොරා කිව්ව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අල්ලපු සීට් එකේ අද අගමැතිවරයා මට රනිල්ව හිරේ යනකන් නිින්ද යන්නේ නැහැ කිව්ව අලුත්ගමගේ ඒ මාතර ස්ටේජ් එකේ ලැජ්ජාව බය පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ අපි තුන් දෙනාටද එහෙම නැත්නම් මේ පොහොට්ටු අයටද අනිත් අයගේ මේ දේශ මේ තමයි පොලිටික්ස්ද පොලිටික්ස් අනිත් අයගේ කාරණේ තමයි එයාගෙන් අහන්න ඕනේ මම අද රටේ ස්ථාවර ඉන්නවා ඒ කියන්නේ මේකද යහ පාලනේ ගොන් රනිල්ගේ පාලනේ සත් දවසින් වෙනසේවා ගොන් රනිල්ගේ පාලනේ යහපාලන ආණ්ඩුව පිළිබඳ විවේචනය අපි අදටත් ඒක අදටත් ඒ විදිහට අන්තිමට ගෝඨාභය රාජපක්ෂගේ අඩය එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂගේ අන්තිම අඩය අල්ලන්න ගෙනාපු මිනිස්සයා පක්ෂෙත් දෙකට කැඩුවා පක්ෂ කඩනවද කඩනවද නැද්ද කියන එක තමයි මේ දේශපාලනේ අලුත් දෙයක් නෙවෙයි. දැන් හිතනවා නේද සජිත් ප්‍රේමදාසට දුන්න නම් හොඳයි කියලා. අපි ඒ වෙලාවේ අපි නෙවෙයිනේ සජිත් ප්‍රේමදාස තමන්ගේ පක්ෂය හරි හදාගෙන යාවි කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් පුලපුලා කියනෝනේ අනේ සාම්ප්‍රදායික කුල විපක්ෂ නායකතුමා බාර ගන්න තිබ්බා බාරගත්තේ නැහැ බාරගත්තේ නැහැ රනිල් මහත්තයා උදව් කරනවා කියලා මම නෙවෙයිනේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. රන්ගේ බණ්ඩාර රනිල් වික්‍රමසිංහගේ නම මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට දුන්නාම කිව්වේ කොහොමද? එකයි හැබැයි ඒක නියෝජනය කරන්නේ මොකද්ද කිව්වේ කතාව? එක නියෝජනය සමානයි බහුතරය හරි මොකක් හරි කතාවක්. එදා අපි ඒක නිකන් පොඩි ජෝක් එකකට ගත්තේ. මම දැක රංග බණ්ඩාර මහත්මයා ඒකම ඡන්ද කල් දාන කතාවකුත් කියලා තියෙනවා. ජනමත විචාරණයක්. මම දැක ඒක මාධ්‍ය කියලා. එහෙම සරස්පත් තියෙන බව පේනවද? දන්නේ නැහැ. අපි ඒ වගේ ඒවට සහයෝගය දෙන්නේ නැහැ. ඔබේ බාප්පා බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර 7 වතාවක් සාකච්ඡා පවත්වලා තියෙනවා. අදත් තිබ්බා ඒක. අදත් සාකච්ඡා. දෙන්නට දෙන්න විතරක්. නෑ නෑ අද සමස්ත කණ්ඩායම. නෑ මං කියන්නේ දෙන්නගේ තනි සාකච්ඡා. ඒක මම දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔබ ඒ සාකච්ඡා වලට ගන්නේ නැද්ද? මම යන්න අවශ්‍ය නැහැ නේ තමයි පක්ෂයේ ඇයි ඒ සාකච්ඡා වලට ඔබ නොයා යෝෂිත යනවා කියන්නේ? නෑ යෝෂිත යන්නේ නෑ. ඒතකොට උදයන්ග කියනවනේ මේ එක සාකච්ඡාවකට ගියේ යෝෂිතයි මහින්ද රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි අර පැත්තෙන් හිටියේ සාගල රත්නායකයි රනිල් වික්‍රමසිංහයි කියලා. දැන් උදයන්ගට ඔක එක්ක කියන්න ඕනේ එක්ක යෝෂිත එක්ක සාගල එක්ක ඔබේ තාත්තා නෑ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම පෞද්ගලිකව දන්නවා දේශපාලන සංවාදවල වෙන සාකච්ඡා ගෙදර වල කතා කරන්නේ නෑ. මමත් එහෙමයි තාත්තත් එහෙමයි බාපත් එහෙමයි. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් අපි කරන ගණදෙනු සාකච්ඡා පිළිබඳව අපි ගෙදර කතා කරන්නේ නෑ. එක්ක එන යෝෂිත කියන්න ඕනේ එක්ක සාගල කියන්න ඕනේ. ඒ දෙන්න උදයන්ගම ගහන්න ඕනේ දෙන්නගෙන් කවුද එහෙම ගියා නම් කිව්වේ කියලා. කිව්වේ හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම පෞද්ගලිකව දන්නවා යෝෂිත ගියේ නෑ කියන කාරණේ. ගියේ නැහැ කියලා. හරි. නමුත් රට දන්නවක එක දෙයක්. අපි දන්නේ නැහැ කවුද ගියේ කියලා. අපි දන්නේ නැහැ මොනවද සාකච්ඡා වුනේ. බැසිල් ගිහිල්ලා පින්සෙන්ඩ් උනේ මහමැතිවරණයක් ගන්න. ඒක දුන්නේ නැහැ රනිල්. උදයන්ග රුසියාවේ ඉඳලාම BBC එකට කියනවා බැසිල් ඉන්නේ ලොකු දරුණු කේන්තියක රනිල් එක්ක. ඇයි ඉල්ලපු මහමැතිවරණය දෙන්නේ නැතුව ජනාධිපතිවරණය දීම ගැන බැසිල් ෆයිට් කළේ මහමැතිවරණය ගන්න. ඔහු එදා ඉඳලා බැසිල් මේ මතේ හිටියා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩීමේ පාප කර්මය අද පොදු ජන පෙරමුණට බලපාලා තිබෙනවා. ඒ පාපෙට නේද ඔබේ පියා ඇතුළු ඔබ ඇතුළු කණ්ඩායම අද මේ දුක් විඳින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩපු පාප කර්මය සහ අපි පක්ෂ හැදුවොත් පාරේ ඇවිද්දවනවා කියපු අය අද කුලියට ඔෆිස් හොයනකොට තමන්ගේ පක්ෂයට කාර්යාලයක් දාගන්න ඒ පාපෙට කරගෙහුවේ කවුද කියන එක ඔයාලට හිතා ගන්න පුළුවන් චම්දිත. ඒතකොට එහෙමනම් ඇයි ඔහුට නොමිනේෂන් දුන්නේ ඔබේ ලැස්තුවේ? අපි දේශපාලනික පාර විද්දවනවා කියලා කිව්වනම් ඔහුට පාර විද්දවන්න තිබ්බනේ. නෑ අපි පලි ගන්න නැහැ අපිට මොකටද පලි අරගෙන. අපි ඉලක්කය මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරන එක නම් චම්දිත. අපි විශ්වාස කරන දේශපාලන කඳවුරක් තියෙනවා නම්. ඒ කඳවුර ඇතුලේ නාම රාජපක්ෂව තුන් පාරක් හිරේ දැම්මා කියලා ඇයි අපි හිතේ තියන්නේ? මේ තියෙන්නේ හැම තැනකම තියෙන රාජපක්ෂ විරෝධයනේ. මුලින්ම ආවේ සහෝදර පාලනය, ඊට පස්සේ ආවේ පෞල් පාලනය, ඊට පස්සේ ආවේ දූෂණය, ඊට පස්සේ ආවේ නාස්තිය. දැන් මේ අද ඔබ එනවා කියපු නිසාද කොහෙද ආවා? මේක මම කියවන්නම්. මේ ඔබේ සමස්ත පවුලම මේක ඉන්නවා. හරිද? දැන් මේකේ තියෙන වත්කම 1 මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 18යි. 2 ශිරන්ති රාජපක්ෂ ඩොලර් බිලියන 5.8යි. 3 නාමා රාජපක්ෂ ඩොලර් මිලියන 97යි. මිලියන? එතන අඩුයි මිලියන 97යි. 4 යෝෂිත රාජපක්ෂ වත්කම ඩොලර් මිලියන 71යි. රෝහිත රාජපක්ෂ වත්කම ඩොලර් මිලියන 365යි. ලෝකයේ සිටින ධනවත්ම පවුල
රාජපක්ෂ පවුල. මොකද්ද මේ චෝදනාවට දෙන පිළිතුර? චමිත විශාල දනස්කන්ධය. ඇත්තටම මට කියන්න මන්ත්‍රීතුමා මේ ගණ ෆිගර්ස් හරිද? ඔබේ පවුල ඒ තරම් ධනවත් පවුලක්ද? දෙකට මම උත්තර දෙන්න හදන්නේ දැන්. හැමදාම එනවා මොකක් හරි දෙයක්. ඇවිල්ලා එන්න කියනවා top 10 richest families in the world. ඔහම එනවා. ඇවිල්ලා මෙන්න අන්තිමට එන්නේ මහින්ද රාජපක්ෂගේ පවුල තමයි ලොව ධනවත්ම ආදායමක් තියෙන්නේ. අර මේ මැරියට් හෝටලය, උගන්ඩාවේ account, සීෂෙල්ස් වල accounts, රත්තරන් ලැම්බෝගිනි මේ වගේ මේ අස්පෙයා මේ කතාත් එක්ක. ඇත්තටම ඔබේ පවුල මෙච්චර ධනවත් උනේ කොහොමද? දැන් මේ තනිකර දේශපාලන වේදිකාවේ වෛරය ඉරිසියාව හදන්නේ. හැබැයි එයා කියන කතාවක් තමයි ඕගොල්ලෝ ඔක්කොම යාළුවෝ, ඕගොල්ලෝ ඩීල්, යාළුවා පැත්තක තියමුකෝ. ඕගොල්ලෝ බලේ ඉන්න තාක්කල් ඔය දෙගොල්ලෝ බලේ ඉන්න තාක්කල් කිසිම හොරෙක් අල්ලන්නේ නැහැ. දෙගොල්ලෝ යාළුවෝ. දැන් මහන්න එක ප්‍රශ්නයයි. දැන් ඔය දූෂණ මේක අහන්නකෝ. දැන් ඔය දූෂණ මර්දන කමිටුවේ අඬු කුමාර මහත්තයා හිටියානේ. එතුමා එදා මගේ ඔරලෝසුවේ ගණන් දැම්මනේ. අද එතුමා හොඳට ඇඳලා ඉන්නවා. ඒක හොඳ දෙයක්. මම මිනිහෙක් අඳිනවට මම වෛර කරන්නේ නැහැ. මොකද එතුමාලගේ තියෙන ඉරිසියා වෛරය මට නැහැ. ඒ ඔහු ඉරිසියාද ඔබ හොඳ නම් දිනවද? එතුමාලා ඒ කාලේ අපේ අඬායකේ ඉඳන් ගණන් කිව්වනේ යට ඇඳුමේ ඉඳන්. මතකද? කීයද අඬවැයක ඔබේ? දැන් අඬු කුමාර මහත්තයාගෙන් තමයි අහගන්න ඕනේ. මොකද එතුමානේ ගණන් හදන්නේ. කීයද කිව්වේ? ඒ කාලේ ඩොලර් ලක්ෂ ගණන් කිව්වේ ඇඳුම් වල. අස්පේව රත්තරන් ලැම්බෝගිනි වාහන 18ක් බානවා දකින්න කිව්වා. මිනිස්සු අහන්නේ මෙහෙමයි. මිනිස්සු අහන්නේ කිසිම රස්සාවක් කරන්න නැති අනුර කුමාර දිසානායකලයි. කිසිම රස්සාවක් කරන්න නැති යෝෂිත රෝහිත නාමල්ලයි. මෙච්චර ලස්සනට බ්‍රෑන්ඩඩ් ඇඳලා කාලා බිහලා ඉන්න රහස කියලා දෙන්නකො. අපේ පඩිය දවස් 10න් ඉවරයි නේ. මම එකින් එක මේවා කතා කරන කාලයක් නැහැ. කෙසේ වෙතත් බොහෝ අය අදටත් කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඔහු හොඳ දේශපාලන චරිතයක්. ඔහු විනාශ කළේ දරුවෝ ටික තමයි. දරුවටක තමයි චූටි පුතා රොකට් ඇරියා. ඒ රොකට් එකට වෙච්ච තැනක් නැහැ. අනිත් පුතා මේ චීනෙන් ඉඳන් එනකොට තාත්තේ ටවර් එකක් ගහමුයි කියලා ගිහිල්ලා ටවර් එකක් ගැහුවා. නෙළුම් කුළුණක් ගැහුවා. ඩොලර් මිලියන 104යි. එහෙන් ක්‍රිෂ්කනු දෙනුව ගියා. මෙහෙන් බිග් ඩීල් එක ගියා. මේ අම්මගේ සිර්ලි account එක ගියා. මේ සුනාමි හෙල්පින් හම්බන්තොට ගියා. මෙහෙන් නයිට් රේස් පැද්දා දල්දා මාලිගාව වටේ. මෙහෙන් ගෝල් ෆේස් එක වටේ පැද්දා. ස්කයි ඩයිවිං කළා. ඒ නිසා මහින්දව විනාශ කළේ දරුවෝ තුන්දෙනා කියන කතාව. ඇත්තටම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔය අහු නොවන විදියට ටෙක්නිකලි හොරකම් කළේ කොහොමද? සම්මුදිත පළවෙනිම කාරණය තමයි මේ රටේ දේශපාලනය ගොඩනැගිලා තියෙන්නේ සමහර දේශපාලන පක්ෂවල වෛරය මත. එයයි උත්සාහ කරනවා වෛරය, ක්‍රෝධය තුල මේ රටේ ඊර්ෂ්‍යාවක් හදන්න. අපි දැක්කනේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉස්සර කිව්වනේ. ඇත්තු දඩයන් කරන්න ගියා කිව්වා. නේ. ව්‍යාපාරිකයෙක් හොඳට හැදීගෙන ආවම කුඩු ගෙනල්ලා කියලා කිව්වා. අපි දන්න අපේ යාළුවන්ටත් ඒ චෝදනාවනේ. හැබැයි ඒවා චෝදනානේ. අපේ මේ සංස්කෘතිය දේශපාලනයෙන් වෙනස් වෙනකන් මම හිතන්නේ නෑ තරුණ බුගත් බුද්ධිමත් කට්ටිය දේශපාලනට එයි කියලා. ඇයි? ඔහු දේශපාලනට ආපු ගමන් ගෙදර ඉස්සරහ බෝඩ් එකක් උස්සන් ඉන්නවා මුහුරා කියලා. ඉතින් මේ කුහක දේශපාලනේ අයින් වෙන්න ඕනේ. දේශපාලඥයෝ හොරකම් කරන්නේ නැද්ද ඔබ කියන්නේ? නෑ යම් අඩුපාඩුකමක් තියෙනවා නම් පානුක ඒකට පවත්නා නීතියක් තියෙනවානේ. ඒ නීතිය කියලා දඩුවම් දෙන එක වෙනම කාරණයක්. හැබැයි මේක දේශපාලනීකරණය තුලින් කරාම වෙන්නේ මොකද්ද? නීතියෙන් හම්බෙන දඩුවමත් ලිහිල් වෙනවා. මොකද ඔහුට රින්ගන අවස්ථාවක්. ඔබ කිව්ව සමහර අය ඊර්ෂ්‍යාවෙන් මේ සමහර දේවල් පිළිබඳව පැමිණිලි කරා මේ මොකද්ද එබුල්තියල් මාළු ගේන ඔය වගේ කතා ප්‍රකාශ කළා කියලා. හැබැයි ඔබ එහෙම කිව්වට ඔබ කිව්ව අපිට තමයි ලොකුම දැවැන්ත දේශපාලන සංවිධාන ශක්තිය තියෙන්නේ. හැබැයි අද ඔබට තාම ඔබ අසරණ වෙලා ඉන්නවා අපේ එක ප්‍රශ්නයකට උත්තර දෙන්න. කවුද ඔබේ ජනාධිපති අපේක්ෂකයා? කෝ නම් කරන්න පුළුවන් නම් ඔබේ කැබිනට් එක නම් කරන්න පුළුවන් නම් ඔබේ අමාත්‍යාංශවල ලේකම්වරු කියන ප්‍රශ්නේවත් ඔබට උත්තර දී ගන්න පුළුවන් කමක් නැහැ. ඔබට ඒක බැරි වුණාට අනුර කුමාර දිසානායක ඒක කරනවා. බලෙමු. ජනාධිපතියන්ගේ ජයග්‍රහණය කරන්න සැලසුම් හදලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලය විසිරුවනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් හදනවා. අපි අමාත්‍යාංශ 25 හදලා තියෙනවා. ඒ අමාත්‍යාංශ 25ට ලේකම්වරු 25 දෙනෙක් පත් කරනවා. විදුලි බල මණ්ඩලයට පත් කරන්නේ කවුද? පෙට්‍රෝලියම් එකට පත් කරන්නේ කවුද? වරායට පත් කරන්නේ කවුද? ටෙලිකොම් එකට පත් කරන්නේ කවුද? එයාලංකයකට පත් කරන්නේ කවුද? ඔක්කොම තෝරාගෙන සැලසුම් කරලා තියෙනවා. ආරක්ෂක ලේකම් වෙන්නේ කවුද? වංචා දූෂණ පිළිබඳව නව ජනාධිපති විමර්ශනයක ඒක ප්‍රධානී වෙන්නේ කවුද? ඔක්කොම සැලසුම් කරලා තියෙනවා. පැය 24 ඉක්මවා යන්න මත්තෙන් පාර්ලිමේන්තු විසිරුවා. පළමු වටේ රනිල් ගෙදර, දෙවනි වටේ ඔක්කොම ගෙදර. අපි බාර දෙමු. අවසන් කරමු. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි ඔබගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ධම්මික පෙරේරා බිලිබෝයි කරන්න නේද මේ සූදානම? අපි කිසිම පෞද්ගලික අරමුණක් හෝ න්‍යාය පත්‍රයක් මත දේශපාලන තීන්දුව ගන්න නැහැ සම්පූර්ණ. අපි පැහැදිලිවම රට, ජාතිය සහ අපි විශ්වාස කරන දේශපාලන බලවේගය මත අපි දේශපාලන තීන්දුව ගන්නවා. හරි. මේ ආර්ථිකය රටේ මිනිසුන්ට තියෙන විශ්වාසය රාජපක්ෂලා ආර්ථිකය විනාශ කළා. පුත්තු ටික නාස්තිකාර වියදම් වලින් රට විනාශ කළා. කෑවා. බාප්පලා මේ වියදම් කළා. කොමිස් ගහගත්තා. අනිත් බාප්පා 10% කමිෂන් එක ගත්තා. එහෙමනම් නැවත රාජපක්ෂලට ආයි රාජපක්ෂලා ඉන්න කඳවුරක් බලයට ගේන්න ඕන ඇයි කියන ප්‍රශ්නය. මම මේ ප්‍රශ්නේ අවසන් වශයෙන් ඔබෙන් අහනවා. මේ විනාශ කරපු රට හදන්න ආපහු ඔබටම බලය දෙන්න ඕන ඇයි කියන එක. සමුදිත රට විනාශ කරේ කවුද? යම්කිසි ආර්ථික අවපාතයකට රට රැගෙන ගියා නම් රැගෙන ගියේ මොන කාලෙද කියන එක පිළිබඳව මේ රටේ බුද්ධිමත් ජනතාව අවබෝධයකින් ඉන්නවා. ඒ වගේම තමයි දේශපාලන වේදිකාව තුල සහ පෞද්ගලිකව ගහන මඩවලට සහ දේශපාලන චෝදනාවලට මේ රටේ බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ. යම් අවස්ථාවල ඒ අය ඒක විශ්වාස කරපු අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒකට යථාර්ථයේ තේරුම් අරගෙන තියෙනවා. දැන් පැහැදිලිවම අපි කියන්නේ සම්දිත අපි දේශපාලනික තීන්දුවක් ගන්නෙ නැහැ රටට අහිත කර. අපි මේ රටේ රාජ්‍ය පාලනය තුල අපි තීන්දුව ගන්නෙ නැහැ මේ රටේ ඒකියක් පිට හෝ අපි විශ්වාස කරන දේශපාලන කඳවුර බිඳින්න. ඒ හින්දා රාජපක්ෂ
ලගේ දේශපාලනයේ සාර්ථකත්වයත් අපි පෞද්ගලික න්‍යාය පත්‍රවල තීරණ ගන්න. ණය කපහැරීමක් නෙමෙයි. ණය ප්‍රතිවගතකරණයක් වෙලා තියෙනවා. 2017 ඉඳලා අපිට ගෙවන්න තියෙනවා. ISB ගෙවන්න තියෙනවා. ද්විපාර්ශ්වික ණය ගෙවන්න තියෙනවා. මොකක්ද ආර්ථිකය ගැන වැඩ පිළිවෙල ඔබේ? අපි පැහැදිලිව මේ රටේ දේශීය ආර්ථික යාන්ත්‍රණය සහ දේශීය ව්‍යාපාරිකය ශක්තිමත් කිරීමත් අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය මම අර ඉස්සර සඳහන් කරපු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පහසුකම් වලට අවශ්‍ය ආයුධ ඒවා මන්ත්‍රීතුමා ලොන්ග් ටර්ම් වැඩනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ කරපු මේ කොටස මේවා මේ නිකන් මේ පොඩි සීනි බෝල තවරලානේ තියෙන්නේ. ණය ගෙවන්න 50 ගෙවන්න නැතුවනේ තියෙන්නේ. ණය ගෙවන්න නැත්නම් අපිත් ගෙවල්ල වීරයෝ තමයි. අපි ලීස් ගෙවන්න නැත්නම් හවුසින් ලෝන් ගෙවන්න නැත්නම් අපිත් වීරයෝ තමයි. වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ආණ්ඩුවක් තුල ණය ගෙවීම පමණක් නෙවෙයි. ඉතින් මේකත් ඔබේ ආණ්ඩුව තමයි. මේ රටේ ඉදිරියේදී බිහිවෙන ආණ්ඩුවක් තුල මේක ප්‍රතිවිරුද්ධ කරන්නනේ තියෙන්නේ. දැන් ප්‍රතිවිරුද්ධ කරලා ඉවරයි. ඊළඟ මැතිවරණේ බිහිවෙන ආණ්ඩුවක් තුල අපි මේ රටේ ණය ගෙවන්න පොලිය ගෙවන්න වෙලාවට අපි ගෙවලා තියෙනවා. හරි මොකද්ද වැඩ පිළිවෙල? අපි ගෙවලා නැති ආණ්ඩුවක් නෙවෙයි. එහෙනම් මම කියන් ආවේ. ඉතින් ඔයා කියලා දුන්නේ නැහැ නේ. ඒක මැදින් පැන්නනේ. අපි පැහැදිලිව මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, දේශීය ගොවිය ශක්තිමත් කිරීම, රැකියාව උත්පාදනය කිරීම සඳහා ආයෝජකයන් දිරිගැන්වීම කියන කාරණා යටතේ කෙටි මධ්‍ය සහ දුක්ඛාල වැඩ පිළිවෙලක් අපිට තියෙනවා. ඒක අපි එක සුවිශේෂී කාරණයක් මම කියලා අවසන් කරන්න. කාලේ හින්දා. අපි අර කාරණා මොකද අපි සංචාරක ව්‍යාපාරය අරවා මේවා කියන කාරණා අපි හැමෝම දන්න කාරණා. අපි දැඩි අවධානයක් යොමු කරනවා ක්‍රියේටර්ස් ඉකොනොමි එකට. ක්‍රියේටර්ස් ඉකොනොමි කියන්නේ නූතන ලෝකයේ තුල තරුණ පරම්පරාව අන්තර්ජාලය හරහා මුදල් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍රතිපාදන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම. මම මේ කියන්නේ පිරමීඩ නීති අනුකූල කිරීම නෙවෙයි. පිරමීඩ හැදෙන්න දවස්වල ඔබ කිව්ව එකයි ක්‍රිප්ටෝ කරන්සි වලට දෙන්න ඕන දෙන්න ඕනේ. පිරමීඩ හැදෙන කලින් පිරමීඩ අපි අල්ලන්න ඕනේ. හැබැයි ක්‍රිප්ටෝ, NFT, YouTubers, bloggers ඔයාලා මට වඩා මේ ගැන දන්නවා. මේ අයට ඉන්වර්ට් රෙමිටන්ස් වලට ගේන්න සහ මේ අයගේ content global market එකට යන්න අවශ්‍ය regularity ටික අපි හදන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරනවා අද ලෝකයේ creators economic බිලියන 150 ඉක්මවා ගිහිලා තියෙනවා. අවුරුද්දට 130කට වඩා growth එකක් තියෙනවා. අපේ රටේ විශාල තරුණ පරම්පරාවක් ඉන්නවා මේ creators economic ඇතුලේ. අර සාම්ප්‍රදායික ආර්ථික රටාවෙන් ඔබට ගිහිල්ලා අපි දැඩිසේ විශ්වාස කරනවා ඊළඟ පරම්පරාවට forex trading, crypto trading and creators economy එක ඇතුලේ අවකාශය හදන්න රෙගුලාසිටි ටික අපි ගේනවා. අපි නැවත මාස නේද මාස 6-7කින් හමු වෙන අවස්ථාවේදී මේ පුටුවේ නාමල් රාජපක්ෂ කොයි ආකාරයට සිටීවිද? අපි බලමු මාස 5කදී. හිතන විදියට ඉංග්‍රීසියක් දීලා යන්න පුළුවන් නම්. නාමල් රාජපක්ෂ නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව හිටීවිද? ක්‍රීඩා අමාත්‍යවරයෙක් වශයෙන් සිටීවිද? එහෙම නැත්නම් අග්‍ර අමාත්‍යවරයෙක් වශයෙන් සිටීවිද? ජනාධිපතිවරයා වශයෙන් අපි තිදෙනා ඉදිරියට එයිවිද? මම වගකීමකින් කියන්නම් ඔය කියපු වෙයි මොන විදිහට හිටියත් මම නාම රාජපක්ෂ විදියට මෙතෙන්ට අවිල්ලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න. ඔය හතරෙන් වැඩිම chance එක තියෙන්නේ කොයි එකටද? නාම රාජපක්ෂ විදියටම කාලය ගත කරා. නෑ මං අහන්නේම නෙමෙයි. ඔතන ආරාධිතයා වෙන ඔය රෝල් හතරක් මම කිව්වනේ. ඔබතුමාලා වැඩියෙන්ම මම ආරාධනා කරන්න කැමතියි ඔය හතරේ මොන විදියටද? ඒ කියන්නේ අපේ කැමැත්ත. අපේ කැමැත්ත නෙමෙයිනේ වැඩි ඉඩ තියෙන්නට අවශ්‍ය වෙන්නේ. ජනතාවගේ කැමැත්ත. මේ ජනතාව දෙන කැමැත්ත සහ පුද්ගලයාගේ කැමැත්ත පුද්ගලයාගේ විවිධ අපි දේශපාලඥයෝනේ තමයි ජනතාවගේ කැමැත්ත එක්ක මං එතනට එන්න. බෙවින් ස්තුතියි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අද සලකුණේ සහභාගී වුණේ අපගේ ආරාධිත අබොත් අවශ්‍යයි. බොහොම ස්තුතියි.